Hi everyone, welcome to English Power Boost. I'm Rishad Hassan, right? Okay, ගොඩක් අය ඉඳලා තිබුණා සර් ඉන්නවා කියනවා ඇමිසා පාඩම් කරන්න කියලා. ඉතින් මේ උගන්වන්නේ slow learners ලට. ඉමීට ඉගෙන ගන්නට right? නැත්නම් my way of teaching is not like this. මේ උගන්වන්නේ ඔයාම ඉගෙන ගන්න pure and pure ඊට පස්සේ අපි spoken practice වලට යමු, right? Okay, මොකද්ද මේ ඇමිසා කියන්නේ? ඇමිසා කියන්නේ සිංහල තේරුම ගත්තොත් ඉන්නවා තියෙනවා වෙනවා. ඉන්නවා තියෙනවා වෙනවා. right. එතකොට am පාවිච්චි කරන්නේ I එක විතරයි. okay. එතකොට I am කියන්නේ මම ඉන්නවා. okay. එතකොට I am a teacher කියන්නේ මම ගුරුවරයෙක් වෙනවා. මම ගුරුවරයෙක් වෙයි කියන එක. I am a teacher. I am a doctor. right like this. okay. එතකොට මම ගෙදර ඉන්නවා. I am at home. ගොඩක් ලේසි. එතකොට is පාවිච්චි කරන්නේ කාත් එක්කද? is කියන්නේ මොකද්ද අපි කිව්වේ? ඉන්නවා තියෙනවා වෙනවා. එතකොට is කියන්නේ he is ඔහු ඉන්නවා he is at home ඔහු ගෙදර ඉන්නවා he is a teacher ඔහු ගුරුවරයෙක් he is a teacher ඒකට ගුරුවරයෙක් වෙනවා අපි තියනවා කියලා ගත්තොත් එහෙම the book is on the table පොත මේසෙ උඩ තියෙනවා ඊට වඩා ගොඩක් දේවල් නෑ ඔයාට එච්චරයි ඉන්නවා තියෙනවා වෙනවා එතකොට ing forms වලට තියෙනවා සමහරවිට present continuous ඉදිරියට උගන්වන්නම් I am doing this මම කරමින් ඉන්නවනේ okay he is doing this ඔහු කරමින් ඉන්නවා එතකොට මේක දැන් වෙනවා you can understand okay ආ කියලා ගත්තොත් ආ පාවිච්චි කරන්නේ අපි බහුවචනත් එක්ක right plural forms බහුවචන okay ඔවුන් ගෙදර ඉන්නවා how to say they are at home ඔවුන් ගෙදර ඉන්නවා okay ඊට පස්සේ ගත්තොත් ඒවා මේසෙ උඩ තියෙනවා ඒවටත් අපිට කියන්න පුළුවන් they කියලා they are on the table ඒවා මේසෙ උඩ තියෙනවා එතකොට they කියන එකේ ඔවුන් ඒවා කියලා කියන්න පුළුවන් පොත් මේසෙ උඩ තියෙනවා books are on the table ඒ වගේ යූස් කරන්න පුළුවන් එතකොට am පාවිච්චි කරන්නේ I එක්ක is පාවිච්චි කරන්නේ he she it සහ ඒක වචන කතෘන් එක කතෘන් කියලා කිව්වේ ක්‍රියාව කරන්න right ඊට පස්සේ අපි ගත්තොත් ආ පාවිච්චි කරන්නේ you we they එක you we they you ඔයාට කියන්න පුළුවන් කෙනෙකුට ඔබලා කියලා ඔක්කොටම කියන්න පුළුවන් you ඔයාලා එතකොට ඒක අපි පාවිච්චි කරන්නේ ආ right ඒක මම හිතනවා තේරුණා කියලා අපි කියමු example එකක් ඔයා ගෙදර ඉන්නවා how to say කොහොමද කියන්නේ you are at home ඒකම ඔයා ගෙදර ඉන්නවද කියලා අන්නේ are you at home now ඔන්න ඔයාලට ප්‍රශ්නයක් අහනවා are you at home now ඔයා දැන් ගෙදර ඉන්නවද yes I am උත්තරේ එච්චරයි ඔව් මම ඉන්නවා are you at home now දැන් ගෙදර ඉන්නවද no I am not නෑ මම ගෙදර නෑ ඉතින් ඒ වගේ යූස් කරන්න පුළුවන් ගොඩක් simple එතකොට ඇය ගෙදර ඉන්නවා she is at home ඇය ගෙදර ඉන්නවද is she at home ඒ වගේ question forms අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔයා හදලා බලන්න මෙන්න මේ වගේ. ඇය ගෙදර ඉන්නවා නම් she is at home. ඇය ගෙදර ඉන්නවද? is she at home. ඇය ගෙදර නැහැ කියලා කොහොමද කියන්නේ? she is not at home. she is not එක අපි කෙටි කරලා isn't කියලා යූස් කරනවා. ඒකට she isn't at home. ඇය ගෙදර නැද්ද? isn't she at home. ගොඩක් ලේසි. she is at home, is she at home, she isn't at home, isn't she at home. ඔයා ප්‍රැක්ටිස් කරන්න මේක. මේක නිකන් ඇස් දෙක වහගෙන ප්‍රැක්ටිස් කරන්න. she is at home, is she at home, she isn't at home, isn't she at home. ඇය ගෙදර ඉන්නවා, ගෙදර ඉන්නවද? ගෙදර නැහැ, ගෙදර නැද්ද? you කියලා ගත්තත් අපි you are at home, are you at home, you aren't at home, aren't you at home. are not කෙටි කරලා aren't. okay. ඔයා ගෙදර ඉන්නවා නම් you are at home. ඔයා ගෙදර ඉන්නවද? ඔයා ගෙදර ඉන්නවද දැන්? are you at home now? අහන්න පුළුවන්. okay. ඔයා ගෙදර නැහැ, you are not at home. ඔයා ගෙදර නැද්ද? aren't you at home? ඒ වගේ අපිට questions අහන්න පුළුවන්. ඒකෙම past tense ගත්තොත් එහෙම am is are එකේ past tense එක ළමයි was were. ගොඩක් ලේසි. was were හිටියා එච්චරයි. එතකොට ඔයා ගෙදර හිටියා you එක අපි were නේ දාන්නේ. okay you were at home. ඔයා ගෙදර හිටියා. ඔයා ගෙදර හිටියද? were you at home? okay ඔයා අහනවා කවුරුහරි. were you at home? ඔව් උත්තර දෙන්නේ. ඔව් මම හිටියා. yes I was. මම හිටියානේ. yes I was. මම හිටියා. okay එතකොට කොහොමද කියන්නේ? you were at home, were you at home, you weren't at home, weren't you at home. were not කෙටි කරලා short form. ඉතින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. you were at home, were you at home, you weren't at home, weren't you at home. එහෙම ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලට නිකම්ම මේක පුළුවන් වෙනවා. ගොඩක් ලේසි. එතකොට was දැම්මොත් එහෙම ඇය ගෙදර හිටියා. she was at home. was she at home? ඇය ගෙදර හිටියද? was she at home? නෑ ඇය ගෙදර හිටියේ නෑ. ඇය හිටියේ ඔෆිස් එකේ. කොහොමද කියන්නේ? no she was not at home.
she was not at home. ඇය ගෙදර හිටියේ නෑ. She was at the office. office එකේ හිටියේ. right. ඉතින් ඒ වගේ use කරන්න පුළුවන්. ඒකම අනාගතය ගත්තොත් මේ හැම එකටම අනාගතයේ ඉන්නේ will be විතරයි. ඒතර will කියන අනාගත කාලේ ඔතන ඉන්නවා තියනවා වෙනවා කියන එකට පාවිච්චි කරන්නේ අපි be form එක. ඒතර be කියන්නේ am is වල පළවෙනි ස්වරූපේ. ඒවට අපි කියන්නේ be verbs කියලා. be කියන්නේ සිංහල දෙරම ගත්තොත් එම වෙනවා ඉන්නවා තියනවා. අර අපි කියන්නේ I want to be a doctor. මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනි. be a doctor. I want to be at home. මට ගෙදර ඉන්න ඕන. be කියලා කියන්නේ. right. අන්න ඒ වගේ ඒවා. එතකොට අපි ගත්තොත් එහෙම මම ගෙදර ඉඳීවි. how to say I will be at home. okay මම හෙට ගෙදර ඉන්නවා. I කියන්නේ හෙටනේ අනාගත නිසා will be දාන්න ඕන. I will be at home tomorrow. මම හෙට ගෙදර ඉන්නවා. ඔයා ගෙදර ඉන්නවද? එතකොට ඔයා ගෙදර ඉන්නවා නම් you will be at home. ඔයා ගෙදර ඉන්නවද? will you be at home? will you be at home tomorrow? ඔයා හෙට ගෙදර ඉන්නවද? මම ගෙදර ඉන්නේ. no 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 no. I want be at home. will not එක් කරොත් අපි කියන්නේ want. okay. එතකොට I want be at home. be කියලා දාන්න ඕනේ. මම ගෙදරට ඉන්නේ නෑ. I want be at home tomorrow because I have to go to the hospital. මට හොස්පිටල් එකට යන්න තියෙන නිසා. okay යන්න සිද්ධ වෙනවා. have to has to පාඩම කලින් කියලා දුන්නා. සිද්ධ වෙනවා. මට හෙට ස්පිතාලට යන්න වෙන නිසා I won't be at home tomorrow. මම හෙට ගෙදර ඉන්නේ. එතකොට ගොඩක් ලේසි will be කියන්නේ ඉඳීවි තියේවි. එතකොට මට කියන්න පුළුවන් අම්මා ගෙදර ඉඳීවි mother will be at home. okay. ඊට පස්සේ ඔයා ගෙදර ඉඳීවි you will be at home. ඒක ප්‍රශ්නාර්ථ වලට ගත්තොත් එimhe අපිට හතරකට පුළුවන්. හතරක් නෙමෙයි ගොඩක් පුළුවන්. ඔයා සරලව මේක ඉගෙන ගන්න පියවරෙන් පියවර definitely ඔයාගේ grammar ටික මම හදලා දෙනවා මගේ ඉදිරි වීඩියෝ එක තුලින්. right. කොහොමද කියන්නේ? ඔයා ගෙදර ඉඳීවි you will be at home. ඔයා ගෙදර ඉඳීවිද? ඔයා හෙට ගෙදර ඉන්නවද? will you be at home? will විතරයි ගන්න be මැද. will you be at home? ඔයා ගෙදර ඉන්නවද? will you be at home tomorrow? ඔයා හෙට ගෙදර ඉන්නවද? no 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 I won't be. නෑ මම ඉන්නේ නෑ. එච්චරයි. right. එතකොට will you be at home? you will you will be at home. will you be at home? you won't be at home. won't you be at home? කොහොමද කියන්නේ? ඔයා ගෙදර ඉඳීවි you will be at home. will you be at home? you won't be at home. won't you be at home? ඉතින් ගොඩක් ලේසි. අදට මේ ටික ඉගෙන ගන්න am is ඉගෙන ගත්තා. ඒකේ past tense එක was ඉගෙන ගත්තා. ඒ හැම එකේම අනාගත කාලේ will be විතරයි use කරන්නේ. ඔයාලට කියන්න පුළුවන් මම හෙට පන්තියේ ඉඳීවි I will be at the class. okay. can you understand? ගොඩක් ලේසි. මෙහෙම practice කරන්න. you are at home. are you at home? you aren't at home. aren't you at home? ඔයා ගෙදර ඉන්නවා. ඔයා ගෙදර ඉන්නවද? ඔයා ගෙදර නෑ. ඔයා ගෙදර නැද්ද? ඔයා ගෙදර හිටියනම් you were at home. were you at home? you weren't at home. weren't you at home? practice කරන්න fast. you were at home. were you at home? you weren't at home. weren't you at home? right. okay. ඔයා ගෙදර ඉඳීවි you will be at home. will you be at home? you won't be at home. won't you be at home? you will be at home. will you be at home? you won't be at home. won't you be at home? ඒ වගේ guys you should practice. එහෙම practice කරොත් ඔයාලට English speed සහ ලස්සනට posh විදිහට කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. right. පියවරෙන් පියවර English හදාගන්න ලස්සන ක්‍රමවේද ටිකක් අපි තියෙනවා. definitely I will teach you everything. අනිවාර්යෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් in future. ඉතිරිදී එහෙනම් මම දෙනවා ඔයාලට challenge එකක්. ඔන්න සිංහල වාක්‍ය ටිකක් යටින් මම comment කරන්න English වලින්. ඔයා ගෙදර හිටියද? ඒක. ඇය ගෙදර හිටියේ නෑ. ඒක. right. number 2. teacher පන්තියේ හිටියා. right. teacher පන්තියේ හිටියේ නෑ. ඔයා ගෙදර හිටියේ නැද්ද? right. next one. ඔවුන් ටවුමේ හිටියේ. ඔයා ඊයේ ටවුමේ හිටියද? ඇය ගෙදර හිටියේම නැද්ද? හිටියේ නැද්ද? right. okay. කවද්ද ඇය ගෙදර හිටියේ? කවද්ද කොහොම වෙන් කියලා දාන්න ඕන මොලට එච්චර. කවද්ද ඇය ගෙදර හිටියේ? ඇයි ඇය ගෙදර හිටියේ? ඒතර y කියලා දාලා ඔයාලට පටන් ගන්න තියෙන්නේ. ගොඩක් ලේසි. okay guys, see you in a nice next video. okay. එහෙනම් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. right. you put your comment below. okay. see you in a nice next video. okay. bye bye.